හෙලෝ මගේ රත්තරන් යාළුවේ. හොව් හොව් හෝ යන්නනේ හැදුවේ. මන් දන්නවා ගොඩක් කොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා. මචං අපි පැය ගානක් එඩිට් කරලා ස්ක්‍රිප්ට් හදලා දාන වීඩියෝ එකකට වඩා කෙල්ලෙන් නිකන් මූණ පෙන්නලා දාපු එකක් වෛරල් යනවා නේද කියලා. ඇත්තටම කියනවා නම් ඒකෙත් ටිකක් ඇත්තක් තියෙනවා. මිනිස්සු ස්වභාවයෙන්ම දෘශ්‍යමය වශයෙන් ආකර්ශනීය දේවල් බලන්න කැමති. ඒක කාන්තාවගේ වැරද්දක් නෙමෙයි. ඒක ලෝක ස්වභාවය. හැබැයි මෙතන තමයි මේන් පොයින්ට් එක තියෙන්නේ. කොල්ලෙක් විදිහට අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි අපේ මූණට වඩා අපේ වැලියු එක ප්‍රූව් කරන්න වෙන එක. අපිට views එන්නේ අපි දෙන දැනුමට. අපි මිනිස්සුන්ව හිනස්සන විදියට. නැත්තම් මිනිස්සුන්ගේ හිතට දැනෙන දෙයක් කරන විදියට. ඒක පට්ට අමාරුයි මචං. ඒකට කට්ටක් කන්න වෙනවා. කාලයක් යනවා. හැබැයි එහෙම හදාගන්න ඔඩියන්ස් එක ඔයාට ආදරය කරන්නේ ඔයාගේ මූණට නෙමෙයි. ඔයාගේ හැකියාවට. ඉතින් views නෑ කියලා කන්ටෙන්ට් කරන එක නවත්තන්න එපා. අනිත් අය එක්ක කම්පෙයාර් වෙන්නත් යන්න එපා. ඔයාගේ අනන්‍යතාවය, ඔයාගේ ඩෙන්ටිටි එක හොයාගන්න. හැබැයි ඉතින් මචං තාමත් මට හොයාගන්න බැරුණෙත් ඒක තමයි. අමාරු පාරේ යන එක තමයි අන්තිමට දිනන්නේ. හැබැයි ඉතින් මේ ඔක්කොම ලොකු ටෝක්ස් දීලා මගේ වීඩියෝ එකක් දාපුවම බලන්නේ මමයි අපේ ගෙදර කට්ටිය විතරයි කියලා මතක් වෙද්දි ඇස් දෙකට පොඩි කඳුලක් එනවා බා. ඒත් views නැතත් අපි දානවා. මොකද දවසට දිනන්නේ කට්ට කන එකනේ. ඒ වෙලාවකට හිතනවා බම් මේක හිත නිවන කතාවක්ද කියලා. සමහර විට ඒ දවසේදී එක්ක ඕනේ නැහැ බා.